අපි හැමදාම පාවිච්චි කරන ශක්තිය. ඒ කියන්නේ වාහන දුවවන, ගෙදර උයන පිහන ශක්තිය පිටිපස්සේ තියෙන රහස මොකක්ද කියලා කවදා හරි හිතලා තියෙනවද? අද අපි කතා කරන්නේ ඇල්කේන ගැන. ඒ කියන්නේ අපේ ලෝකය බලගන්වන ඒ නොපෙනෙන රසායනික පවුලේ කතාව. හොඳයි. මේ දේමල් තුන දිහා බලන්නකෝ. ගෙදර තියෙන ගෑස් ලිප, ගෑස් සිලින්ඩරයක් සහ කාර් එකක්. බැලු බැල්මට එකිනෙකට කිසිම සම්බන්ධයක් නැහැ වගේ නේද? ඒත් මේ හැම දෙයක්ම බලගන්වන්නේ එකම රසායනික පවුලකින්. ඉතින් මොකද්ද මේ පොදු සම්බන්ධය? ඔව්. ඒ පොදු සම්බන්ධය තමයි මේ හැම දෙයක්ම පිටුපස තියෙන රසායනික රහස. අපි දැන් ඒ රහස හෙළිදරව් කරගන්නයි යන්නේ. උත්තරේ තමයි ඇල්කේන්. මේක නිකම්ම රසායනික ද්‍රව්‍ය එකතුවක් නෙවෙයි. හිතන්නකෝ මේක එකම නීතිමාලාවකට වැඩ කරන පවුලක් වගේ කියලා. මේ පවුලේ හැම සමාජිකයෙක්ම එකම නීති පිළිපදිනවා. ඒ නිසා තමයි ඕන් අපට ශක්තිය ලබා දෙන්න මෙච්චර දක්ෂ. ඉතින් මේ අපූර්ව පවුලට එකතු වෙන්න නම් අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕනේ නීති දෙකක් තියෙනවා. අපි බලමු මොනවද මේ පවුලේ නීති කියලා. මෙන්න පළවෙනි නීතිය. ඇල්කේනයක් කියන්නේ හයිඩ්‍රජන් සහ කාබන් පරමාණු වලින් විතරක් හැදිච්ච දෙයක්. ඒවට අපි කියනවා හයිඩ්‍රෝකාබන කියලා. හැබැයි විශේෂත්වය තමයි ඒකේ තියෙන කාබන් පරමාණු එකිනෙක සම්බන්ධ වෙන්නේ තනි බන්ධන වලින් විතරයි. ද්විත්ව බන්ධනවත් ත්‍රිත්ව බන්ධනවත් කොහෙවත් නැහැ. දෙවෙනි නීතිය තමයි මේ පවුලේ රහස්කේතය. ඒ තමයි CN2N+2 කියන පොදු සූත්‍රය. මේ පවුලේ ඉන්න ඕනම සමාජිකයෙක් මේ සූත්‍රයට අකුරටම ගැලපෙන්න ඕනේ. ඇත්තටම ඔවුන්ම අනෙත් රසායනික ද්‍රව්‍ය වලින් වෙන් කරලා හඳුන්වන්නේ මේ සූත්‍රයෙන්. මේ සූත්‍රය හරිම සරලයි. C කියන්නේ කාබන්, H කියන්නේ හයිඩ්‍රජන්. අර N කියන අකුරෙන් කියවෙන්නේ අණුවක තියෙන කාබන් පරමාණු ගණන. ඔච්චරයි. හරි. දැන් අපි නීති දෙකම දන්නවනේ. එහෙනම් මේ පවුලේ මුල්ම සමාජිකයන් කීප දෙනෙක්ව හමු වෙලා බලමු මේ රහස් සූත්‍රය ඇත්තටම වැඩ කරන්නේ කොහොමද කියලා දැන් පැහැදිලි වෙවි. අපි පවුලේ පළවෙනි යාගෙන්ම පටන් ගමු. මෙයාට තියෙන එක කාබන් පරමාණුයි. ඒ කියන්නේ N සමානයි 1. දැන් අපි සූත්‍රයට දාලා බලමු. හයිඩ්‍රජන් පරමාණු ගණන දෙවරක් 1 එකතු කිරීම 2. එතකොට 4යි. ප්‍රතිඵලය තමයි CH4. මේ තමයි අපි කවුරුත් දන්න මීතේන්. ඕ ගෑස් ලිපේ නී පාට දැල්ලට පාන දෙන්නේ මෙයා තමයි. බලන්නකෝ මේ රටාව කොච්චර ලස්සනට දිගහැරෙනවද කියලා. දෙවෙනි සමාජිකයාට කාබන් පරමාණු 2යි. ඒ කියන්නේ N සමානයි 2. සූත්‍රය අනුව හයිඩ්‍රජන් පරමාණු 6ක් එනවා. අපිට ලැබෙනවා C2H6. මේ තමයි එතේන්. දැන් තුන්වෙනියා. N ට 3 ආදේශ කරාම මොකද වෙන්නේ? කාබන් 3යි, හයිඩ්‍රජන් දෙවරට 3 6යි, 6ට 2ක් එකතු කරාම 8යි. එහෙනම් C3H8. මේ තමයි ප්‍රොපේන්. මතකද අපි මුලින්ම දැක්ක ගෑස් සිලින්ඩරේ? අන්න ඒකේ තියෙන්නේ මේ රසායනිකය තමයි. මේ බලන්න මුළු පවුලම එක පෙළට. මීතේන්, එතේන්, ප්‍රොපේන්, ඊළඟට බියුටේන් සහ පෙන්ටේන්. රටාවක් පේනෝ නේද? කාබන් පරමාණුවක් එකතු වෙන හැම වාරයකම හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකතු වෙනවා. අන්න ඒක තමයි CnH2n+2 සූත්‍රයේ තියෙන පුදුමාකාර සරල බව සහ බලය. ඉතින් දැන් කතාව පැහැදිලි. ගෑස් ලිපේ දැල්ලේ ඉඳලා කාර් එකේ ඉන්ධන දක්වා අපේ මේ නවීන ලෝකයේ බලගන්වනලේ ඇල්කේන කියන මේ සරල ඒත් අතිශය බලවත් රසායනික පවුල විසින් දැන් අර මුලින් දැක්ක පින්තූර පිටුපස්ස තිබුණු විද්‍යාව තව දුරටත් රහසක් නෙවෙයි. හැබැයි මේ අපි කතා කරපු සරල දාමයන් කියන්නේ ඇල්කේන් පවුලේ කතාවේ ආරම්භය විතරයි. හිතන්න මේ කාබන් දාමයන් තව තවත් දිගු වෙද්දී අතු බෙදිද්දී මොන වගේ දේවල් නිර්මාණය වෙන්න පුරවන්ද? ප්ලාස්ටික් වලින් ඉටි පැන්දන් දක්වා. ඒ කතාව ඊටත් වඩා රසවත්.